හායි කොහොමද ඔයාලට ඔන්න ඉතින් අද මම අරගෙන ආවේ කෝලියස් පැකේජ් එකක්. මෙතන වර්ග 15ක් තියෙනවා. ඉතින් ඔයාලා වීඩියෝ එක හොඳට බලලා පැකේජ් එක අවශ්‍ය නම් මට WhatsApp message එකක් දාන්න. කෝලියස් වලට අපි විල්ලුද කියලාත් කියනවනේ. ඉතින් මෙයාලට හොඳට හිරුවෙලිය ඕනේ. හෙවණි හැදුවොත් මෙයාලගේ පත්‍ර ලස්සනට වර්ණ රටා පිහිටන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙයාලට අවුව නම් අවශ්‍යම දෙයක්. මගේ කෝලියස් ටික නම් දවසින් භාගයක්ම අවුවේ තමයි තියෙන්නේ. ලස්සනට පාට වෙලා අර නිකන් විල්ලුද වගේ මේ හරිම ලස්සනට තියෙනවා. ඉතින් මේ උසගස් ඔයාලට කට් කරලා නැවත හදාගන්න පුළුවන්. තනි අත්තේ ගසුත් තියෙනවා. ඒ වගේ හොඳට මූල මණ්ඩලය වර්ධනය වෙලා තියෙන්නේ. සාමාන්‍ය මිලකට තමයි ඔයාලට මම මේ පැකේජ් එක අද දෙන්නේ. ඉතින් මේ වර්ග 15ම අද ඔයාලට දෙන්නේ රුපියල් 1000කට. ගොඩක් ලාභයි නේද? බලන්නකො මෙයාගේ ලස්සන. යා තනි අත්තේ පැලයක්. නමුත් මේ බලන්න මුල් හොඳට වර්ධනය වෙලා තියෙන්නේ. පේනව නේද ඔයාලට? මෙයත් ඒ වගේම ලස්සන එක්කෙනෙක්. උඹෙන් බලන්නකො මෙයාගේ ලස්සන. ඉතින් මේ වගේ අඩු මිලට කවදාවත් ඔයාලට හම්බෙන්නේ නැහැ. ඉතින් අර වෙනස් වර්ග තියෙන පැකේජ් එකක්නේ. ඔයාලට මේවා එක ළඟ පාට වර්ග මාරු කරලා හදන්න පුළුවන්. එතකොට හරිම ලස්සනට පේනවා. මෙන්න බලන්නකො මෙයාගේ ලස්සන. මෙයා මෙරුන් ග්‍රීන් මික්ස් වෙලා තියෙන යාගේ. මෙයාගේ කොළ නිකන් කර්ල් හැඩයක් තියෙන්නේ. මෙයාගේ ලස්සනයි. ඉතින් මෙයාත් හරිම ලස්සනයි. මෙයාලා එක ගොන්නට හදාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අර වෙනම නැතුව පායන කාලේ කියලා නෑ. හරිම ලස්සනට හදාගන්න පුළුවන් වර්ගයක් කෝලියස් කියන්නේ. ඉතින් මේ බලන්නකෝ ඔයාලට අතු කප්පාදු කරලා නැවත පැල හදාගන්න පුළුවන්. මේ මම හදාගෙන තියෙන්නේ මේ විදියට. මහා ලොකු දේවල් ඕනේ නැහැ. පුංචි යෝගට් කප් එකකුණත් අතු කෑලි අපිට හදාගන්න පුළුවන්. ලොකු හෝමෝන වර්ග අවශ්‍ය වෙන්නේ නැහැ. කොමාරිකා ටිකක් ගෑවා. යෝගට් කප් එකක අතේ ඉඳුවා. ඉතින් මේ විදිහට ලස්සනට හදාගන්න පුළුවන්. මම ඔයාලට අදහසක් ගන්න තමයි මේ වීඩියෝ එක අද ගෙනාවේ. පැල අවශ්‍යයි නම් ඔයාලට තනියම මිලදී ගන්නත් පුළුවන්. පැකේජ් එක අවශ්‍යයි නම් එහෙම ගන්නත් පුළුවන්. ඉතින් මට WhatsApp message එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ වෙනකොටත් මගේ channel එක subscribe කරලා comment එකක් දාලා like එකක් දාන හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ මොනවා නැතත් මගේ වීඩියෝ එකක් බැලුවත් ඒ හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මම.